ගුම් ගුරුප්‍යෝ නම භගවද් ගීතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 41 වෙනි ශ්ලෝකය නැවතත් ව්‍යවසායාත්මිකා බුද්ධි ඒකේය කුරු නන්දනා බහුශාකාහි අනන්තාස්ච බුද්ධයෝ ව්‍යවසායිනාම්. මෙහිදී අහෝ කුරුවරුන්ගේ ත්‍යාගය මනාව පදනම් වූ තර්කය ඒකීයයි. නමුත් නිමක් නැති බොහෝ ශාඛාවල තර්ක වැරදි ලෙස පදනම් වූ අයගේ තර්ක වේ. පෙර ශ්ලෝකය තවදුරටත් පැහැදිලි කරමි. මෙම ශ්ලෝකයේ වැදගත් වචන දෙකක් ඇත. පළවෙනි එක ව්‍යවසායාත්මිකා, දෙවෙනි එක අව්‍යවසායන. ව්‍යවසායාත්මිකා යනු කුමක් පදනම්වද මේ සියල්ලක්ම පවතින්නේ යනුවෙන් අවබෝධය ඇති මට්ටමයි. අව්‍යවසායනම් කියලා කියන්නේ මේ සියල්ලක්ම කුමක් පදනම්වද පවතින්නේ යනුවෙන් තේරුම් ගත නොහැකි මට්ටමක්. මේ සියල්ලක්ම කුමක් පදනම්වද පවතින්නේ යනුවෙන් තේරුම්ගෙන අවබෝධ කරගත හැකි තැනැත්තාට පමණයි මාර්ගයේ ඉදිරියට යා හැක්කේ. අනෙක් අය ජීවත් වන්නේ මේ මොහොතේ රැඳී කිසිම දෙයක් නිවැරදිව හඳුනාගන්නේ නැතුවය. ඔවුන්ට කිසිසේත්ම මේ සියල්ලක්ම කුමක් මත පදනම්වද පවතින්නේ යනුවෙන් හඳුනාගත නොහැක. එපමණක් නොව එය අවබෝධ කර සැබවින්ම ජීවත්වන ක්‍රමයවත් ඔවුන්හට වැටහෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම දැන් කාලයේ අප සාමාන්‍ය ක්‍රමයට පෙළ පොත්වලින් සහ සියල්ලෙන් ලබාගත් දැනුම නිසා අපට මේ ආකාරයෙන් ජීවත් වීමට හැකි විය. නමුත් යමෙක් උපතින් පසු කිසිදු පෙළ පොත්වලකට හා කිසිදු විෂයකට නිරාවරණය නොවි පැමිණෙන්නේ නම් ඔහුට සැබවින්ම ඉදිරියට යාමට අභ්‍යන්තරයෙන් નિરાයාසව එම අවබෝධය ලබා ගැනීමට හැකි නම් එම යථාබෝධය ඇති තැනැත්තා කවුරුන්දැයි අපට හරියටම තේරුම් ගත හැකිය. ගුම් ගුරුප්‍යෝ නම